ආයිබෝවන් සුබ දවසක්. පවර අපි අද ඔයගොල්ලොත් එක්ක ඇවිල්ලා තියෙන්නේ අපි කරන වීඩියෝ මාලාවේ ශ්‍රී ලංකාවේ තියෙන සුන්දර වැව් සම්බන්ධව කරන වීඩියෝ මාලාවේ තවත් ඉතා විශාල සමුද්‍රයක් ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් මේකට ඇත්තටම වැවක් කියලා නෙමෙයි හඳුන්වන්නේ සමුද්‍රය කියලා. ඉතින් අද අපි ඉන්නේ පොළොන්නරුව ප්‍රදේශයේ. පොළොන්නරුව ප්‍රදේශය ගැන කියද්දිම ඔයාලා හැමෝම දන්නවා මොකක් ගැනද අපි අද කතා කරන්න කියලා. ඉතින් අද අපි බලමු වීඩියෝ එකට ගිහින් අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම share කරන්න, like එකක් දාන්න, ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් අපිට ලියලා එවන්න. අපි යන් අද වීඩියෝ එකට. දැන් ඔයාලට මේ දකින්න තියෙන්නේ අපේ රටේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් හදපු ඉතාම වටිනා නිර්මාණයක්. මේ ඔයගලන්ට දකින්න තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය. ඉතින් ඇත්තටම මේක අපේ රටට මහ පෙරකුම් රජුරුවන් විසින් දුන්නු ඉතාම වටිනා දායාදයක්. ඉතින් මේ මුළු පොළොන්නරුව ප්‍රදේශයටම පිරිසිදු ජලය සපයන, ඒ වගේම මේ ප්‍රදේශයේ තියෙන විශාල කුඹුරු ප්‍රමාණයක් අස්වද්දන මේ වටිනා ජලාශය සම්බන්ධව ඕගොල්ලන්ව විශේෂ විස්තරයකින් අපි දැනුවත් කරන්නම්. අපි බලමු මේකේ තියෙන අපේ රටට සහ මේ ප්‍රදේශයට, අපේ රටේ ඉන්න මිනිස්සුන්ට සහ අනාගත පරපුරට තියෙන වටිනාකම කොයි වගේද කියලා. අහසින් වැටෙන එකදු ජල බිඳුවක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවනු යන ආදර්ශ පාඨයට අනුව ක්‍රිස්තු වර්ෂ 1153 සිට ක්‍රිස්තු වර්ෂ 1186 දක්වා ශ්‍රී ලංකා දීපේ පාලකයා වූ පරාක්‍රම බාහු රජතුමා විසින් නිර්මාණය කරන ලද ඇති විශිෂ්ට වූත් දැවැන්ත වූත් ඉදිකිරීමක් ලෙස පරාක්‍රම සමුද්‍රය සැලකෙනවා. ශ්‍රී ලංකා දීපයේ ජලාශයන් අතරින් රජය ලෙස සැලකෙන පරාක්‍රම සමුද්‍රය අප රටේ දෙවන අගනුවර ලෙස සැලකෙන පොළොන්නරු රාජධානියේ පිහිටවා තිබෙනවා. එරමුදු වැව, දුඹුටුළු වැව, කලහගල වැව, තෝපා වැව, බූ වැව හා රැඳි වැව යන වැව් 6ක සංකලනයකින් නිර්මාණය වී ඇති පරාක්‍රම සමුද්‍රය සාම්ප්‍රදායික වැව් සංකල්පයෙන් බැහැරව සමුද්‍ර සංකල්පයෙන් නිර්මාණය කොට තිබෙනවා. මෙම වැව් 6න් බැඳි වැව හැර අන් සියලු වැව් අභ්‍යන්තර වේලි වලින් එකිනෙකින් වෙන්ව තිබී ඇතිය බව කියවෙනවා. නමුත් 1937න් පසුව සිදු කරන ලද ප්‍රතිසංස්කරණ වලදී බූ වැව හා කලහගල වැව නොසලකා හැර තිබෙනවා. පැරණි පරාක්‍රම සමුද්‍රයේ සොරව් 7ක් තිබී ඇති බව කියවෙනවා. මෙසේ සොරව් 7කින් සමන්විතව පැවතියා වූ පරාක්‍රම සමුද්‍රය අතීතයේ වාරි කර්මාන්තයේත් කෘෂිකර්මාන්තයේත් ශාස්ත්‍රීයත්වය අපට පෙන්වා දෙනු ලබනවා. ප්‍රතිසංස්කරණයට පෙර වැව් බැම්ම අඩි 55ක් පමණ උසින් යුතුව තිබී ඇති බවත්, පසු වැව් බැම්ම උස අඩි 40ක් පමණද, වර්තමාන වැව් බැම්මේ දිග සැතපුම් 8ක් පමණ වන බවද සඳහන් වෙනවා. මෙම ජලාශයේ උපරිම ජලධාරිතාවය අක්කරාඩි 1,09,000ක් පමණ වෙනවා. ජලාශයේ සොරෝ 3ක් මගින් වගා ප්‍රදේශවලට ජලය සපයනු ලබන අතර මෙම ජලාශයෙන් අක්කර 30,000ක් පමණ වපසරිය පෝෂණය වෙනවා. අතීතයේ මෙම සමුද්‍රයට ඇල මාර්ග 11ක් සම්බන්ධව තිබූ බව සඳහන් වෙනවා.
මහවැලි ගඟේ ප්‍රධාන අතුගංගාවක් වන අබන්ගඟ හරස් කර අගමැඩිල්ලේ ඉදිකළ අමුණ මගින් ආකාශ ගඟ නම් වූ ඇලමාර්ගයෙන්ද ගිරිතලේ වැව, තඹල වැව සහ කඩවල වැව හරහා ගලාගෙන එනු ලබන ජලයෙන්ද පරාක්‍රම සමුද්‍රය පෝෂණය වී තිබෙනවා. වර්තමානයේ මාඔය ලෙස හඳුන්වනුයේද මෙම ඇලමාර්ගය වෙනවා. මීට අමතරව වර්ෂා සමයේදී සුදුකන්ද ජලපෝෂක ප්‍රදේශයෙන් ගලා එන ඇලමාර්ග කිහිපයක්ම පරාක්‍රම සමුද්‍රය පෝෂණය වෙනවා. ඉමක් නොපෙනෙන තරමට දිස්වන මහා ජලස්කන්ධයකින්ද විදෙස් විශේෂඥයින් පවා මවිත කරවන විශ්මිත වූ වාරි තාක්ෂණයකින්ද යුක්ත වර්ග කිලෝමීටර 6672ක් පමණ විශාල භූමි ප්‍රදේශයක පැතිර පවතින මෙම ජලාශය මුල් කරගෙන අවට දීවර පවුල් 200ක් 250ක් පමණ ජීවත් වනවා. ශ්‍රී ලංකාවේ වින් නිෂ්පාදනයේ ප්‍රධානතම දිස්ත්‍රික්කය වී ඇති පොළොන්නරු දිස්ත්‍රික්කයේ යලමහ දෙකන්නේම වීගොවි තැනට මෙම ජලාශය ජලය සපයනවා. උතුරින් හබරණ ප්‍රදේශය සින්නකුලම් හා දිවුලං කඩවල වැව දක්වාද, දකුණින් කලහගල ගම්මානය, කලහගල වැව, උතුරු මහවෙල, අංගමැඩිල්ල, කොටවැල්ල යන ගම් දක්වාද මෙම ජලාශය පැතිර පවතිනවා. බටහිරින් සුදුකන්ද හා කැබදිල්ල කඳුවැටියටද මායිම් වන මෙම ජලාශය නැගෙනහිරින් පොළොන්නරු නගරය සහ ගොනාගොල්ල දක්වාද විහිද පවතිනවා. දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් පිනවන සුන්දර දසුනක් වන මෙම ජලාශය හා අවට පරිසරය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට මහඟ පිටුවහලක් වනවා. පරාක්‍රම සමුද්‍රයේ සතු ඉපැරණි සොරවුව පැරකුම් යුගයේ තාක්ෂණක හැකියාව අදත් ලොවට පෙන්වා දෙනවා. මහා සාගරයකසේ රළබිඳින හඬ ඇසෙන පරිසරයේ උෂ්ණත්වය අඩු කිරීමට උපකාර කරන මෙම මහා සමුද්‍රයේ බැම්ම දිගේ සිසිල් සුළංවල පහස විඳිමින් සුවසේ ඇවිද යන බොහෝ පිරිස් අපට දක්නට ලැබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන මෙම අති රමණීය වූ ජලාශයේ කුඩා දූපත් රාශියක් පිහිටා තිබෙනවා. එදවස රජවරු ස්නානය කළ නාන තටාක දෙකක්ද දක්නට ලැබෙන අතර පරාක්‍රම බාහු රජතුමා තම මාලිගාවේ අනුරුවක් ආකාරයට සකසන ලද දීප මන්දිරයද පරාක්‍රම බාහු රජතුමා විසින් උණුසුම් කාලයේදී පරිහරණය කිරීමට සකසන ලද ශීත මාලිගයක නටබුන්ද වැව මැද ඇති දූපතක දක්නට ලැබෙනවා. ඉතින් දිනකට අක්කරාඩි 10ක පමණ ජලධාරිතාවක් එක් සරව්වක් මගින් නිදහස් කරන ලක්දිව කෘෂිකර්මාන්තයට අනුපමේය වූ මෙහෙවරක් කරමින් සුන්දරව වැජබෙන පරාක්‍රම බාහු රජතුමා දැයට තිලින කළ මේ මහා සමුද්‍රය ලක්දිවට මහඟ සම්පතක් වනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ විශේෂ වූ පරාක්‍රම සමුද්‍රය ගැන ඕගොල්ලෝ තරමක් දැනුවත් වුණා කියලා. ඉතින් ඇත්තටම අපි ආරාධනා කරනවා මේ අතීත රජවරු ඒ වගේම මේ රට පාලනය කරපු විශේෂ පාලකයින් මේ නිර්මාණය කරලා තියෙන මේ රටට වටිනා දේවල් අනාගත පරපුර උදෙසා රැකගන්න අපිට ඊටාම වගකීමක් තියෙනවා. විශේෂයෙන් මම මේ ප්‍රදේශයට එන මේ ප්‍රදේශය පරිහරණය කරන අයට ආරාධනා කරනවා මේ පරිසර පද්ධති වලට හානි කරන්න එපා. ඕගොල්ලෝ මේ පරිසර පද්ධති හදවතින්ම ආරක්ෂා කරගන්න. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ පරාක්‍රම සමුද්‍රයේ නෑමට එන පිරිස් විශේෂයෙන්ම මේ රජය විසින් තීරණය කරපු නාන තොටුපොළවල් යොදා ගන්න ඒ කටයුතු සඳහා. මොකද මේක අවදානම් බවක් තියෙන තැනක්. ඒ නිසා ඉතින් ඕගොල්ලොන්ට අපි නැවතත් කියනවා මේ සුන්දර පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න සහ අනාගත පරපුරට මේක වටිනා විදිහට දායාද කරන්න පුළුවන් විදිහට කටයුතු කරන්න කියලා.